කන්දකට පුළුවන් නාය යන්න විතරක් නෙවෙයිනේ. ඔව්. මහ රූස්ස ගස් දරාගෙන ඉන්නකොට හෙමින් හුළඟට වැනෙන මල් කිනිති රැකගෙන ඉන්නකොට කන්දක සොඳුරු බව මිනිස්සුන්ට නොපෙනුනාට කන්දක් නාය ගියොත් රටක් ලෝකයක් ඒ ගැන ගතු කියනවා ළමයෝ. ඉතින් මේ දෙබස ඇති වෙන්නේ ලිලි කියන ලියන්නිය සහ ජෙරම් කියන දේශපාලඥයා අතර. ඉතින් මේ කතාව දේශපාලඥයෙක් සහ ලියන්නියක් අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධයක්. මේක ප්‍රේම සම්බන්ධයක් කිව්වට මුලදී මේක මේ ලියන්නියගේ හිතේ ඇති වෙන ඒකපාර්ශ්වික ප්‍රේමයක්. ඉතින් කෙමෙන් ඇගේ ප්‍රේමය ඇය දිනා ගන්නවා. එය ලියලම ඔහුගේ ප්‍රේමය දිනා ගන්න ඇත්තටම දේශපාලඥයෙක් කියන්නේ සමාජයේ යම්කිසි තරාතිරමක ඉන්න තමන්ගේ චරිතය යම් තාක් දුරට නඩත්තු කරන පුද්ගලෙක්. ඉතින් එහෙම තැනක ඉන්න කෙනෙක්ට ඇත්තටම මේ සෙල්ලක්කාර ගැහැණු ළමයෙක්ගේ ආදරයක් එක්ක පැටලෙන්න හරි අමාරුයි. ඉතින් මේකෙතනදී ජෙරම් ඉන්නේ ඒ වගේ තත්ත්වයක. නමුත් ලිලිගේ ආදරය හමුවේ ඔහු අවසානයේදී රොමෑන්ටික ප්‍රේමවන්තයෙක් බවට පත් වෙනවා. මේ කතාවේ ඇත්තටම ලිලි කියන චරිතයට වඩා ජෙරම් කියන චරිතය වයසින් අවුරුදු 20ක පමණ ප්‍රමාණයක් වැඩිමල්. මට මතක විදිහට 17ක 20ක වගේ ප්‍රමාණයක් වැඩිමල්. ඉතින් ජෙරම් තුල තියෙන හැම පරිණත ප්‍රේමයක්. ලිලි තුල තියෙන හැටි සෙල්ලක්කාර ප්‍රේමයක්. ඔව් එහෙම කිව්වොත් හරි. සෙල්ලක්කාර ප්‍රේමයක්. ඉතින් මේ පොතේ පිදුම තියෙන්නේ දවසක මගේ වෙන ඔයාට. මේ ලිලිගේ සිතිවිලි. පැතුම තියෙන්නේ එකම එක දවසකට මගේ වෙන්න. ඉතින් මේ කතාව ලියපු වෙලාවේ මමත් ලියන්නේක් නිසා ගොඩක් අය මේ කතාව ජනගත වෙනකොට මගෙන් අහුවා මේ ලියන්නේ ඔයාගේ කතාවද? කවුද මේ දේශපාලඥයා කියලා අහපු ප්‍රශ්නක් තිබුණා. ඉතින් මම ඒකට උත්තර නොදී ඉන්නම්. මම හිතනවා ඒ කුතුහලය ඔබටත් තිබ්බොත් හොඳයි කියලා. ඉතින් මේ කවි පොත ඇතුලේ හරි ලස්සන තැනින් තැන පුංචි කවි තියෙනවා. ඉතින් අපි හමු වෙන්නේ නැතුවම මිය යාද හැකිය. මේ එක්තරා අවස්ථාවක ලිලි මේ දේශපාලඥයා වෙන ජෙරම්ට ලියන කවියක්. ඉතින් අපි හමු වෙන්නේ නැතුවම මිය යාද හැකිය. මේකේ අවසාන පිටුවේ මම පොතේ ඉස්සරහ පිටිපස්සේ